ආයුබෝවන් මේ වීඩියෝ එක බලන්න මගෙත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැම දෙනාටම. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙනල්ලා තියෙන්නේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ ටයිටල් එකේ දැක්ක විදියටම සමහර විට ඔයගොල්ලෝ පුදුම වෙන්නත් ඇති. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ ටයිටල් එක දැක්කහම හැබැයි මේක මුකුත් ට්‍රික් එකක් නෙමෙයි. ඔයගොල්ලෝගේ වීඩියෝ එක බලන්න ගෙන්න ගන්න. අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ මම මේ ටයිටල් එකේ කිව්වා වගේම ඔයගොල්ලොන්ගෙත් Yamaha PSR SX keyboard එකේ ඔගොල්ලොන්ට දීලා තියෙන ස්ටෑන්ඩඩ් රෙජිස්ට්‍රේෂන් මෙමරි කවුන්ට් එකට අමතරව මේ කවුන්ට් එකටම තව ඇඩිෂනල් රෙජිස්ට්‍රේෂන් මෙමරීස් කිහිපයක් ඇඩ් කරගන්න හැටි. ඉතින් මේක ඇත්තටම කරන්න පුළුවන්ද? ඔයගොල්ලෝ දැන් හිතනවා ඇති කොහොමද අපිට රෙජිස්ට්‍රේෂන් මෙමරීස් 8ක් දීලා තියෙනකොට තව වැඩිපුර මේකට ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඒක ඉගෙන ගන්න ඕන නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. හරි. මේ සඳහා අපි පාවිච්චි කරන්නේ ඇත්තටම ඔයගොල්ලෝගේ කීබෝඩ් එක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ සිංහල සින්දු ප්ලේ කරන්න වගේ නම් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ one touch settings කියන buttons ටික සමහර වෙලාවට ඔයගොල්ලෝ use කරන්නේ නැති තරම් වෙන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ මගේ PSR SX920 in-depth review video එක බලලා තියෙනවා නම් ඒකෙදි මම ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා මෙන්න මේ one touch settings buttons ගොඩක් වෙලාවට Yamaha එකෙන් ඒගොල්ලෝ pre-program කරපු styles වලට වඩාත්ම ගැලපෙන voices combination එකක් තමයි මේ one touch settings buttons වලට Yamaha එක විසින් program කරලා එවන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඒ Yamaha එකෙන් නිකුත් කරන standard styles සහ ඒ standard styles වලට attach වෙච්ච voices අපිට සිංහල සින්දු play කරන්න පාවිච්චි කරන්න අපහසුයි. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ English songs වගේ නම් play කරන්නේ ඔයගොල්ලන්ට use කරන්න පුළුවන්. හැබැයි සිංහල සින්දු play කරනකොට ගොඩක් වෙලාවට අපිට ඒ තියෙන standard styles and standard one touch settings වලට program කරලා තියෙන voices වලින් ගොඩක් වෙලාවට වැඩක් ගන්න අමාරුයි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද අපිට මේ one touch settings buttons හතරත් අපේ registration memories විදියටම පාවිච්චි කරන්න ඔයගොල්ලෝගේ keyboard එකේ තියෙන පොඩි trick එකක් use කරන්න කියන එක. හරි. ඉතින් මේ සඳහා පළවෙනිම ඔයගොල්ලෝ කරන්න ඕනේ දැන් මම අර කලින් කිව්වත් වගේ මේ one touch settings buttons ටික ඇත්තටම attach වෙලා තියෙන්නේ අපේ style එකත් එක්ක නිසා පළවෙනි පියවර විදියට ඔයගොල්ලෝ මේ ට්‍රික් එක සඳහා කරන්න ඕනේ. ඔයගොල්ලෝ ඒ සින්දුව ප්ලේ කරන්න යූස් කරන්න හිතන් ඉන්න ස්ටයිල් එක ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න ඕනේ. මොකද ඒ ස්ටයිල් එකට තමයි අපි මේ දැන් one touch settings වල ඒ ප්‍රී ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන voice combination එක change කරලා අපි අලුත් voices ටිකක් save කරගන්න හදන්නේ. හරි. ඉතින් ඒකට ඔයගොල්ලන්ට simply කරන්න තියෙන්නේ මේ තියෙන style section එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒ කැමති ස්ටයිල් එකක් ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගන්න එක. ඉතින් මම මේ වීඩියෝ එකේ purpose එක සඳහා ඔය දැනට default select වෙලා තියෙන throwback pop කියන ස්ටයිල් එක මෙහෙමම තියන්නම්. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමති custom style file එකක් වුණා මේ සඳහා use කරන්න. හරි. ඔයගොල්ලෝ ඒ style file එක select කරගත්තට පස්සේ දෙවෙනියට ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝගේ voice එක registration memory එකකට save කරනවා වගේම පළවෙනි පියවර විදියට ඔයගොල්ලන්ට අවශ්‍ය කරන first voice එක මොකක්ද කියන එක ඔයගොල්ලෝ search කරලා ඔයගොල්ලෝගේ මේ right 1 2 3 ඕනම part එකකට ඔයගොල්ලෝ කැමති විදියට assign කරගන්න ඕනේ. ඉතින් again මේ උදාහරණය සඳහා මම මේ piano voices වලින් හිතන්න මේ CFX Ballad Mix 2 කියන piano එක දැනට example එකක් විදියට select කරගන්න. ඉතින් ඕකට ඔයගොල්ලන්ට කැමති විදියකට ඔයගොල්ලෝ කැමති piano voices ද guitar voices ද violin voices ද ඔයගොල්ලෝ play කරන්න යන සින්දුවේ තියෙන ඒ අවශ්‍ය voice එක තමයි ඔයගොල්ලෝ select කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ standard registration memory එකකට දැන් මේගොල්ලෝ select කරගත්ත voice එක සහ ඒ style file combination එක save කරගන්නවා වගේම ඒ විදියටම ඔයගොල්ලෝ memory button එක press කරලා හැබැයි registration memory button එකක් press කරනවා වෙනුවට ඔයගොල්ලෝ press කරන්න ඕනේ ඔයගොල්ලෝගේ මේ one touch settings buttons වලින් එකක්. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ registration memory button එක ඔබලා registration memory එකකට save කරන එකනේ. ඒ style එක සහ settings ටික. ඒ වෙනුවට ඔයගොල්ලෝ one touch settings section එකේ ඔයගොල්ලන්ට කැමති button එකක් press කරන්න. එතකොට මම again මේ උදාහරණය සඳහා දැනට මම one touch settings number 1 button එකට press කරන්නම්. ඊට පස්සේ මම පෙන්නන්නම් අනික් buttons වලටත් different voices assign කරලා කොහොමද මේක in combination registration memories සහ one touch settings buttons ඔක්කොම registration memories 12ක් විදියට පාවිච්චි කරන්න කියලා. හරි. මම දැන් මේ registration memories
ප්‍රෙස් කරනවා වගේම දැන් මෙමරි බටන් එක තාම මම ප්‍රෙස් කරලා ඒ ස්ක්‍රීන් එකේ ඉන්නේ තියෙන්නේ. මම දැන් registration memory වෙනුවට one touch settings first button එක ඔන්න දැන් ප්‍රෙස් කරා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඒක තැඹිලි පාට වුණා registration memory button එකක් ප්‍රෙස් කරා නම් ඒ විදියටම. හැබැයි ස්ක්‍රීන් එක දිහා දැන් ඔන්න පොඩ්ඩක් මම ඔයගොල්ලන්ගේ අවධානය ගත්තොත් මම පොඩ්ඩක් zoom in කරන්නම් ස්ක්‍රීන් එකට. දැන් ස්ක්‍රීන් එකේ ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් වෙනස් ආකාරයේ මැසේජ් එකක්. මොකද ඔයගොල්ලෝ registration memory එකක් ප්‍රෙස් කරා නම් ඔයගොල්ලන්ට අමුතුවෙන් මැසේජ් එකක් එන්නේ නැහැ. ඔයගොල්ලන්ට simply registration memory එකට ඒ select කරපු voice file එක සහ style file එක සහ ඒ settings ටික save වෙන එක වෙන්නේ. හැබැයි දැන් මේ අවස්ථාවේදී මම one touch settings button එකක් press කරපු නිසා මට screen එකේ ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම pop up එකක message එකක්. ඉතින් මේ message එකෙන් කියවෙන්නේ ඔයගොල්ලෝ මේ message එක read කරොත් මේ message එකෙන් කියවෙන්නේ දැන් අපි ඒ style file එක, ඒ කියන්නේ මම select කරගත්තේ style file එකේ default one touch settings වලට assign වෙලා තිබ්බ setting එකක් නැත්නම් ඒ voice එක මම change කරා කියන එක. මොකද මේ default set වෙලා තිබ්බ voice එක change කරපුවාම දැන් මට keyboard එකෙන් කියනවා ඒක මට save කරගන්න ඕනේ නම් මට මේ style file එක දැන් custom style file එකක් විදිහට save කරගන්න සිද්ධ වෙනවා කියලා. මොකද මේ default ආපු style file එක දැන් මම one touch settings ඒ default තිබ්බ program කරපු voice එක දැන් මම change කරා. ඉතින් දැන් මම කරන්නේ මේක yes කරලා දැන් ඔයගොල්ලන්ට පේනවා මාව navigate වෙන්නේ registration memory section එකට නෙමෙයි මාව navigate වෙන්නේ style save කරන section එකට. හේතුව මම දැන් මේ style එක modify කරා. ඒ කියන්නේ one touch settings කියලා කියන්නේ ඒ style එකේම part එකක්. දැන් මම මේක වෙනස් කරපු නිසා දැන් මට මේ style file එක save කරගන්න පුළුවන් custom style file එකක් විදියට. ඒ custom style file එකක් විදියට save කරගත්තට style එකේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒකේ tempo, ඒකේ යන rhythm එක ඒ ඔක්කොම එක හා සමානයි. එකම දේ දැන් මම මේකත් එක්ක save කරනවා different voice combination එකක් one touch settings වල. හරි. ඉතින් මම මේක simply මුකුත් folder එකක් එහෙම හදන්නේ නැතුව simply මෙතන root එකේම save කරන්නම්. එතකොට ඒකේ standard තිබ්බ නම එහෙමම එනවා. ඉතින් මම මේකේ උදාහරණය සඳහා මම මේක simply custom වගේ කියලා දාගන්නම් දැනට. ඔන්න ඔය විදියට throwback pop custom කියලා. ඊට පස්සේ මම මේ OK button එක press කරනවා. ඒතකොට දැන් ඔන්න ඕගොල්ලන්ට පේනවා දැන් තියෙන්නේ throwback pop custom කියන ඒ මම custom විදියට save කරගත්ත file එක. දැන් මට තව කරන්න පුළුවන් දැන් මම registration memory section එකයි one touch settings section එකයි ආපහු පේන්න ওই විදියට zoom out කරගන්නම්. දැන් ඔයගොල්ලන්ට පේනවා one touch setting number 1 slot එකට තමයි මම ඒ voice එක assign කරගත්තේ. දැන් හිතන්න මට one touch settings slots 4යි ඊට අමතරව registration memories 8ටමයි මේ 12ටම ඕනේ different voices set කරගන්න. අපි හිතමු ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට සින්දුවක එච්චර voice variations එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි voice variations ඒ වගේ වැඩි ගන්න, ඒ කියන්නේ 8කට වඩා තියෙනවා නම් සහ සමහර වෙලාවට ඕගොල්ලන්ට 12ම පාවිච්චි කරන්න ඕනේ නම් මේ කියන වැඩේ කරලා ඕගොල්ලන්ට registration memory count එක වැඩි කරගන්න එක තමයි මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ. හරි. ඉතින් අපි හිතමුකෝ උදාහරණයක් සඳහා මට මේ one touch settings 4ටම assign කරගන්න ඕනේ voices ඊට අමතරව registration memory 8ටමත් set කරගන්න ඕනේ කියලා. හරි. ඉතින් දැන් මට කරන්න තියෙන්නේ කලින් කරා හා සමානව දැන් මම හිතන්න one touch settings slot දෙකට දෙවෙනි slot එකට මම වෙන voice එකක් assign කරගන්න ඕනේ කියලා. හරි. ඉතින් කලින් වගේමයි මම ඒ අවශ්‍ය voice එක select කරගන්න ගියා. ඉතින් අපි උදාහරණයට මේකේ woodwind එකේ සමහරට මම tenor sax එකක් select කරන්න උදාහරණේ purpose එක සඳහා. ඊට පස්සේ මම එතනින් exit වෙලා කලින් කරා හා සමානයි memory button එක press කරා registration memory එකක් press කරනවා වෙනුවට one touch setting 2 එක මම press කරනවා. ඒතර ආපහු මට එනවා screen එකේ අර කලින් ආපු message එකම මොකද දැන් මම ආපහු voice file style file එක මම දැන් ආපහු පාරක් change කරා. මොකද style file එකේ දැන් second one touch slot එකේ තිබ්බ voice එකක් default voice එකක් මම දැන් change කරලා තියෙනවා. ඉතින් දැන් මට කරන්න තියෙන්නේ මම මේක ආපහු yes කරලා අර තිබ්බ ෆයිල් නේම් එකට මේ කියන්නේ දැන් මම custom 2 කියලා ආපහු අලුතෙන් එකක් හදන්නේ නැහැ. ඒ ෆයිල් එකටම මම save here ගිහිල්ලා ඒ නමම තියලා මම OK එක press කරනවා. එතකොට එයා අහනවා ඒ style file එක already existing ඒක override කරන්නද කියලා. ඉතින් මට simply කරන්න තියෙන්නේ මේක yes කියන එක. ඒකට හේතුව තමයි එතකොට දැන් ඕගොල්ලන්ට පෙනේ මම දැන් පොඩ්ඩක් ආපහු zoom out කරලා one touch settings section එකයි screen එකයි දෙකම පේන විදිහට ඕගොල්ලන්ට පෙන්වුවොත් දැන් ඕගොල්ලන්ට පෙනේ ඕගොල්ලෝ screen එක දිහාත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න.
මම මේ one touch one button එක press කරොතින් ඔයගොල්ලන්ට පෙනෙයි මං කලින් ඒ style file එකට save කරපු CFX ballad mix 2 voice එක තමයි දැන් one touch setting 1 එකේ තියෙන්නේ. 2 එක press කරොතින් මම 2 එකට assign කරපු tenor sax කියන voice එක තමයි one touch settings 2 එකේ තියෙන්නේ. ඉතින් additionally ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ මේ one touch set එකෙන් ද registration memory වලට නම් ඔයගොල්ලෝ registration memory button එක press කරලා registration memory number එක press කරපු ගමන් automatically ඒ registration memory slot එකට ඒ voice එක set වෙනවා. හැබැයි one touch settings වලදී අපි default style file එකේ තියෙන default ඒ one touch setting button එකට assign වෙලා තියෙන voice එක change කරන නිසා තමයි එයා අපි one touch setting button එකකට ඒ voice එක assign කරන්න ගිය ගමන් අහන්නේ style file එක custom විදියට save කරන්නද කියලා. ඉතින් ඔයගොල්ලන්ට simply කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ ඒ one touch setting එකට set කරන වාරයක් පාසා ඒ same custom නම දීපු style file එකට ඔයගොල්ලෝ override කරන එක විතරයි. හරි. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට ඉතිරි one touch settings buttons දෙකටත් ওই විදිහටම තව additional voices දෙකක් set කරන්නම්. හරි. අපි ආපහු voice number 1 එකටම ගිහිල්ලා මම මේකට acoustic guitars වල මේ flamenco guitar කියන එක select කරන්න. එතකොට මේ flamenco guitar එක මම ආපහු exit කරලා ඔයගොල්ලන්ට පේනවා දැන් voice number part 1 එකට assign වෙලා තියෙනවා මෙතන. දැන් මම කරන්නේ memory button එක press කරා one touch settings වල number 3 එක press කරා. ඉතින් ආපහු ඔයගොල්ලන්ට පේනවා screen එකේ කලින් හා සමානමයි එනවා මට voice style ඒ කියන්නේ style file එක දැන් change වුණා ඒක save කරන්න කියලා. මම ආපහු ඒක yes කරනවා. ඒ same custom style file එකේ නමම තමයි මම select කරන්නේ. save here. මම නම වෙනස් කරන්නේ නැහැ. මම okay කියලා කියනවා. එතකොට ආපහු අහනවා දැන් මේක ආපහු පාරක් override කරන්නද කියලා. මම කියනවා override yes කියලා. හරි. දැන් ඔයගොල්ලන්ට පෙනේ මම 1 select කරොත් එන්නේ CFX ballad mix 2 2 select කරොත් tenor sax 3 select කරොත් flamenco guitar. හරි. ඔය විදිහට අපි හතරවෙනි one touch setting slot එකටත් voice එකක් assign කරගමු ටක් ගාලා. මම මේකට brass වලට ගිහිල්ලා මේ classic trumpet එක වගේ select කරලා ඒක assign කරගන්න. හරි. දැන් ආපහු කරන්න තියෙන්නේ කලින් වගේමයි memory button එක press කරා registration memory වෙනුවට මම one touch setting number 4 එක select කරනවා. ආපහු same message එනවා screen එකේ. දැන් මම මේක ආපහු yes කරනවා. same file name එකම තමයි select වෙලා තියෙන්නේ. ඒක මම ආපහු save here කරනවා. නම වෙනස් කරන්නේ නැහැ. okay button එක press කරනවා. override කරන්නද කියලා අහනවා. මම simply yes කියලා මේක override කරනවා. හරි. දැන් ඔන්න one touch settings 4ට ඔයගොල්ලෝ registration memory වලට කරා හා සමානවම දැන් ඔයගොල්ලෝ one touch settings 4ට assign කරගෙන තියෙනවා voices 4ක්. හරි. දැන් කොහොමද මේක combination එකක් විදියට අපි registration memories එක පාවිච්චි කරන්නේ? ඉතින් ඒක දැන් හරිම ලේසි. මොකද හේතුව දැන් ඔයගොල්ලෝ ගාව තියෙනවා custom style file එකක්. ඉතින් ඒ style file එක ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලන්ට පුළුවන් ඕනම registration memory එකකට different voice එකක් එක assign කරගන්න. ඉතින් දැන් මම කරන්නේ ඔය style file එක එලෙසම තියලා ඒකට වෙනසක් කරන්නේ නැතුව මම voices වලට ගිහිල්ලා මම select කරනවා දැන් අලුත් voice එකක්. දැන් හිතමු මම ගිහිල්ලා electric guitar වල මේ 60s rock hero කියන voice එක කියලා හිතන්නකෝ. මම මේ 60s rock hero කියන voice එක select කරලා මම මෙතනින් exit කරලා දැන් මම කරන්නේ මම memory button එක press කරලා ආපහු one touch settings press කරන්නේ නැහැ. මොකද දැන් මම one touch settings 4ටම voices assign කරගත්තානේ. දැන් මම කරන්නේ registration memory 1 එක press කරනවා. ඒතර දැන් උනේ මොකද්ද? දැන් ඕගොල්ලන්ට පේනවා voice එක 60s rockstar hero තමයි registration memory slot 1 එකේ තියෙන්නේ. හැබැයි දැන් ඕගොල්ලන්ට පේන්නේ මම one touch setting 1 එක select කරෝතින් දැන් registration memory එකක් මම switch කරේ නැහැ. හැබැයි registration memory එක switch ඒ කියන්නේ off වෙලා one touch setting වල තියෙන voice එක දැන් load වුණා. හේතුව ඒක එන්නේ මම අර save කරපු custom file එකෙන්. ඉතින් ඔන්න ඔය විදියට මට දැන් voices පහක් මම assign කරගෙන තියෙනවා. හැබැයි ඒ පහෙන් පළවෙනි හතර මම assign කරගත්තේ one touch settings වලට. අන්තිම voice එක මම set කරගත්තේ registration memory 1 එකට. ඉතින් ඔන්න ඔය විදියට ඔයගොල්ලන්ට පුළුවන් දැන් ඊළඟට ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ registration memories 8ටම voices assign කරගන්න. දැන් සාමාන්‍ය විදියට මේ custom style එක ওই විදියටම තියාගෙන ඉතිරි registration memories වලට
ඒ කස්ටම් ස්ටයිල් එක සහ ඕගොල්ලන්ට අවශ්‍ය කරන අනිත් වොයිසස් ටික අසයින් කරගන්න. ඉතින් මම ඒක ටග් ගාලා කරන්න. මොකද එතකොට මට ඕගොල්ලන්ට මේ registration memory 8 සහ one touch settings 4 registration memories 12ක් විදියට combination එකක් විදියට පාවිච්චි කරන හැටි පහසුවෙන් පෙන්වන්න පුළුවන් නිසා. හරි මම දැන් ටග් ගාලා ඉතිරි registration memory slots වලටත් assign කරගන්නම් voices ටිකක් නිකන් randomly. ඒ voice එක මොකක්ද කියන එක ඉතින් එච්චරම වැදගත් නැහැ. some voice තමයි මම select කරන්නේ. හරි මම දැන් මේක 2 එකට select කරනවා. එකම දේ මතක තියාගන්න මේ same style file එකම තියාගන්න. ඊට පස්සේ මම strings වලට ගිහිල්ලා kino strings registration memory 3 එකට දානවා. ඊට පස්සේ මම ආපහු ගිහිල්ලා තව electric guitar එකක් දාමු. ඒක registration memory 4. ඊට පස්සේ අපි synth වලට ගිහිල්ලා ආකාරي synth එකක් select කරලා ඒක දාගමු registration memory 5. ඊට පස්සේ මම ආපහු organ and accordion වලට ගිහිල්ලා accordion එකක් select කරලා ඒක දාගන්නම් 6 වලට. ඊට පස්සේ bass වලට ගිහිල්ලා මම මේ bass එක select කරලා ඒක දාගන්නම් 7 වලට. ඊට පස්සේ අන්තිම slot එකට මම choir and pads වලට ගිහිල්ලා මේ 80s pop string කියන pad එක select කරලා ඒක දාගන්නම් 8 එකට. හරි. දැන් ඔන්න ඔයගොල්ලන්ට පේනවා මම registration memories 8කට සහ one touch settings 4ට 12කට ඒ කියන්නේ slots 12කට මම voices assign කරගෙන තියෙනවා. ඉතින් දැන් මට පුළුවන් මේ සියලු combination එක use කරන්න මේ සින්දුව play කරනකොට ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා සින්දුව play කරනකොට අපි මෙන්න මේ freeze button එක press කරනවා. ඒක අපි කරන්නේ මේ registration memories සහ one touch settings change කරත් අපි ඒ style එක change වෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ අපි style එකේ tempo එක හිතන්නකෝ දැන් අපි අඩු කරලා style එක play කරනවා නම් දැන් ඔයගොල්ලෝ මේ registration memories වලට assign කරනකොට ඒ default තිබ්බ tempo එක නම් set උනේ. ඔයගොල්ලෝ registration memory හරි one touch settings වලට මාරුනොතින් default behavior එකේ හැටියට දැන් විශේෂයෙන් one touch settings වල නම් default behavior එක තමයි ඔයගොල්ලෝ ඒ one touch setting එකක් press කරපුවම ඒකට attach වෙලා තියෙන style එකේ variation එක play වෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ 1 එකත් එක්ක attach වෙලා තියෙන main variation A 2 එකත් එක්ක B ඒ වගේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට වැඩි විස්තර ඕන නම් ඔයගොල්ලෝ මගේ 920 in depth review එක බලන්න. හැබැයි ඔයගොල්ලෝ freeze button එක press කරපුවම style එකේ variation එක change වෙන්නේ නැහැ. අපි මේ registration memory one touch settings buttons කිසිම එකක් press කරාට. දැන් ඔයගොල්ලන්ට පුළුවන් style එක ඔන්න ඔය විදිහට freeze button එකත් එක්ක style එක play කරන අතරේ මේ one touch registration memories වලින් මේ විදිහට ඔයගොල්ලන්ට voice change කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව one touch settings 4ත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් registration memories විදියටම. හරි. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඔයගොල්ලන්ට පහසුවෙන් මේ one touch settings වල තියෙන default voice එක override කරලා ඒක custom style file එකක් විදියට save කරලා ඔන්න ඔය කියන පොඩි trick එක පාවිච්චි කරලා registration memories සහ one touch settings 4 in combination registration memory slots 12ක් විදියට ඔයගොල්ලන්ට voice combinations 12ක් දක්වා උපරිමය ඔයගොල්ලෝගේ PSR SX 920 720 900 700 ඒ වගේම මම හිතන්නේ SX 600 වලත් one touch settings එනවා. ඉතින් ඒ one touch settings වල ඔන්න ඔය කියන trick එක use කරලා ඒක additional registration memories විදියට පාවිච්චි කරන්නේ. හරි තව පොඩි දෙයක් මම කියන්නම් වීඩියෝ එක කම්ප්ලීට් කරන්න කලින්. ඒ තමයි දැන් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ advanced keyboard player කෙනෙක් විදියට ඔයගොල්ලෝ foot pedals පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝගේ අත් දෙක පාවිච්චි කරන්නේ නැහැනේ මේ registration memories 4 සින්දු යන අතරේ switch වෙන්න. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝගේ foot pedal එකක් assign කර ගන්නවා මේ registration memories 4 මාරු වෙන. හැබැයි දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න පුළුවන් ඕකම අපිට කරන්න පුළුවන් ද one touch settings වලටත් මාරු වෙන්න කියලා. ඔව් ඒක කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ටග් ගාලා පෙන්නනම් ඒක කරන හැටි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ registration memory එකක් අතර මාරු වෙන එක foot pedal එකකට assign කරගන්න ඔයගොල්ලෝ යන්නේ මේ assignable option එකට. ඉතින් ඔයගොල්ලෝ කරන්නේ ඒ මුලින්ම ඔයගොල්ලෝ ඒ අවශ්‍ය registration memory එකේ ඉන්න ඕනේ. දැන් උදාහරණයකට registration memory 1 එකේ ඉඳලා ඔයගොල්ලන්ට 2 එකට මාරු වෙන්න ඕනේ නම් ඔයගොල්ලෝ කරන්නේ registration memory 1 එකේ ඉන්න අතරේ assignable වලට ගිහිල්ලා ඒ ඔයගොල්ලන්ට අවශ්‍ය කරන foot pedal එක දැන් උදාහරණයක් විදිහට හිතන්න මගේ first foot pedal එකට තමයි මම assign කරන්න කියලා. ඒතර ඒ foot pedal 1 එකේ registration වලට ගිහිල්ලා දැන් මම ඉන්නේ 1 එකේ. ඒතර මම foot pedal එක press කරොතින් මට switch වෙන්න ඕනේ registration memory 2 එකට. ඒ නිසා මම registration memory 2 කියලා කරනවා එතනින්.
ඊට පස්සේ මම මේක එක්සිට් කරලා මම ආපහු දැන් මේක මේ registration memory 1 එකට save කරගන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න දෙයක් කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලෝ කරන්නේ again මේ memory එක press කරලා 1 එක press කරනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ 1 එකේ තියලා මම දැන් foot pedal එක press කරන්නම්. ඔන්න ඔය විදිහට press කරපුවම ඔයගොල්ලන්ට පේනවා 1 එකේ ඉඳලා 2 එකට යනවා. ආයි 1 එකට ගිහලා foot pedal එක දැන් මම කකුලෙන් press කරනවා. ඔන්න ඔය විදිහට 2 එකට යනවා. හරි. හැබැයි දැන් හිතන්න දැන් මෙතන registration memory section එක යටතේ ඔයගොල්ලන්ට one touch settings එන්නේ නැහැ. ඉතින් මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඔයගොල්ලෝ again ගියොත් මේ registration section එකට දැන් හිතන්න මට මේ registration memory 2 එකේ ඉඳලා මම foot pedal එක press කරලා මට මාරු වෙන්න ඕනේ one touch settings වල තියෙන voice file එකකට. ඒ කියන්නේ one touch setting එක මට activate කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මේ registration memory section එකේ search කරාට මේකේ page එක ඔයගොල්ලෝ පල්ලෙහාට ගියාට ඔයගොල්ලන්ට පෙනේ ඒක one touch settings වලට change කරගන්න option එකක් මේ registration memories යටතේ එන්නේ නැහැ. හේතුව one touch settings කියලා කියන්නේ ඇත්තටම registration memory වල part එකක් නෙමෙයි. මම අර කිව්වා වගේ style එකේ part එකක්. අන්න එහෙමනම් ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරොත් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ඔයගොල්ලෝ style section එකට ගියොත් ඒ කියන්නේ මේ assignable controls වලට දැන් assign කරන. දැන් මම ඉන්නේ memory 2 එකේ. ඒතර හිතන්න මම දැන් memory 1 එකේ ඉන්නකොට මම 2 වලට switch වෙන තමයි දැන් set කරලා තිබ්බේ assignable foot pedal 1 එක. හැබැයි දැන් මම set කරනවා 2 එකේ ඉඳලා මම ආපහු foot pedal එක press කරොත් මම යනවා one touch settings වල මෙන්න මේ number 1 කියන one touch setting එකට. ඒ සඳහා මම අර කිව්වා වගේ registration memory section එකේ නෙමෙයි ඕගොල්ලොන්ට one touch settings වලට switch එක හම්බෙන්නේ. ඒක හම්බෙන්නේ ඕගොල්ලොන්ට style section එකේ යටතේ. ඉතින් ඕගොල්ලෝ style section එක select කරලා ඕගොල්ලෝ මේකෙන් පල්ලෙහා arrow එක press කරගෙන පල්ලෙහාට ගියොත් ඇතරම ඔයගොල්ලෝ අන්තිම page එකට කලින් page එකට යන්න ඕනේ page number 5 එකට SX920 keyboard එකක නම් 900 700 වල පොඩ්ඩක් page number එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට ඒකේ පල්ලෙහාට scroll කරගෙන ගියාම පල්ලෙහා down arrow එක press කරගෙන ඔන්න ඔය වගේ ඔයගොල්ලන්ට one touch setting 1 2 3 4 කියන options හතර available වෙනවා. ඉතින් දැන් මෙතනින් ඔයගොල්ලෝ one touch setting 1 කියන එක select කරා නම් ඒකෙන් අදහස් කරන්නේ අපි registration memory 2 එකේ ඉඳලා foot pedal එක press කරොත් ඔයගොල්ලෝ යන්න ඕනේ one touch setting 1 කියන එකට කියලා. ඉතින් ඕකත් මම දැන් save කරන්නම්. දැන් කොහොමම තියෙද්දි මම අපහු memory registration memory 2 එක press කරනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට පෙනේ දැන් එතනත් ඔයගොල්ලන්ට පේනවා one touch setting 1 කියන කොන්න විදිහට set වුණා. දැන් ඔයගොල්ලන්ට පෙනේ මම registration memory 2 එකේ ඉඳලා හොඳට බලන් ඉන්න. මම දැන් කකුලෙන් foot pedal එක press කරනවා. අතින් මම මුකුත් press කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ one touch setting 1 එකේ light එක activate වෙන්න ඕනේ. දැන් මම foot pedal එක press කරනවා. අන්න ඔය විදිහට. දැන් ඔයගොල්ලන්ට පේනුණා ඒක 1 වලට ටක් ගාලා ස්විච් වුණා. මම ඕනනම් අපහු registration memory 1 එකේ ඉඳලා පෙන්නන්නම්. ඒතර මම 1 එකට set කරලා තිබ්බ registration memory 2 එකට එන්න. ඔන්න මම දැන් foot pedal එක press කරනවා. ඔන්න ඔය විදිහට 2 එකට ආවා. දැන් 2 එකේ ඉන්න අතරේ මම foot pedal එක press කරොත් ඒක යන්න ඕනේ one touch setting 1 එකට. මොකද මම style section එකෙන් one touch setting 1 වලට යන්න කියලා තමයි දැම්මේ. හරි. දැන් මම ආපහු foot pedal එක press කරනවා. අන්න ඔය විදිහට 1 එකට යනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ටත් පුළුවන් registration memories අතර switch වෙනවා වගේම foot pedal එකක් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට registration memory එක ඉඳලා one touch setting එකකට මාරු වෙන විදියට ඔයගොල්ලන්ගේ සින්දුවේ voice sequence එක අනුව ඒ අවශ්‍ය registration memory එකට හෝ one touch setting section එකට switch වෙන විදියට ඔයගොල්ලන්ගේ keyboard එකේ assignable controls වලට ගිහිල්ලා foot pedals ටිකක් program කරගන්න. ඉතින් ඔය විදියට තමයි ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ keyboard එකේ එන මේ standard registration memories අටට අමතරව one touch setting controls හතරත් expanded registration memory slots හතරක් විදියට පාවිච්චි කරන්නේ. හරි. ඉතින් මට මෙන්න මේක තමයි ඔයගොල්ලන්ට මේ trick එක පාවිච්චි කරලා කොහොමද registration memories ටික වැඩි කරගන්නේ ඔයගොල්ලන්ගේ PSR keyboard එකේ කියලා පෙන්වන්න. ඉතින් මම හිතනවා සමහර වෙලාවට ඔයගොල්ලෝ මේක කලින් හොයාගෙන තිබ්බා වෙන්නත් පුළුවන්. සමහර විට ඔයගොල්ලෝ දැනගෙන හිටියේ නැති වෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට. ඉතින් මම හිතනවා මේ ට්‍රික් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ටත් ගොඩාක් voices එක play කරන්න ඕනේ. ගොඩක් complex song එකක් ඔයගොල්ලෝ play කරන්න බලාපොරොත්තු වෙනවා නම් දැන් ඔන්න ඔයගොල්ලෝ දන්නවා කොහොමද up to registration memories 12ක් දක්වා ඔයගොල්ලෝගේ keyboard එක expand කරගන්නේ කියලා. standard 8 සහ one touch settings 4. හරි. ඉතින් මට ඔන්න ඕක තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ෂෙයා කරන්න ඕනුනේ. ඉතින් මම හිතනවා මේක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඔයගොල්ලොත් කවදා හරි දවසක ගොඩක් voices use වෙන complex song එකක් play කරනවා නම්
ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. මොනවා හරි ඔයගොල්ලන්ට තේරුම් නැති තැනක් තියෙනවා නම් question එකක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ comments වල දාන්න. සහ මේ වගේම ඔයගොල්ලෝ keyboard එකේ ඔයගොල්ලන්ට මොනවා හරි තව cover කරගන්න ඕනේ topics ඔයගොල්ලෝ දන්නේ නැති දේවල් තියෙනවා නම් ඒකත් පල්ලෙහෙන් comment එකක් දාන්න. ඉතින් පුළුවන් වෙලාවට මම බලන්නම් වීඩියෝස් ටිකක් කරලා ඔයගොල්ලෝගේ දැනුම සඳහා share කරන්න. විතරක් නෙමෙයි ඔයගොල්ලෝ දැනටමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් සහ ඔයගොල්ලන්ට මේ වගේ තවත් ඔයගොල්ලෝගේ keyboards වලත් ඔයගොල්ලෝ සමහර විට නොදන්න hidden capabilities මොනවද කියලා එහෙම ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා නම් මගේ channel එකට දැම්මම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා subscribe කරලා තියන්න. හරි. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉස්සරහදී ඔයගොල්ලොත් එක්ක මුණ ගැහෙනකම් ඔයගොල්ලෝ හැම දිනාටම සුබ දවසක්.